ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම උතුම්ම ලාභයයි. වෙනද වගේම අදත් ඔබ හමුවට ඇවිල්ලා ඉන්නේ මේ නිරෝගීකම ගැන ඔබ හමුවේ ලැබීමට. ඉතින් ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කෙළවෙදකමේ මහගෙදරේ ප්‍රධාන වෛද්‍ය සහ දේශීය වෛද්‍යකම සුරකීමේ සංවිධානයේ නායක වෛද්‍ය ටී.පී. රත්නායකතුමන්. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්න ගමන්ම වෛද්‍යතුමනි, අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම අද සමාජයේ බොහෝ මිනිසුන් ප්‍රමාණයක් බහුලව පීඩා විඳින්නා වූ කාරණාවක් ගැන. ගොඩක් වෙලාවට කාන්තාවන් බහුල වශයෙන් මුහුණ දෙන්නා වූ කාරණාවක්. නේද වෛද්‍යතුමනි? ඔව්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හිස රදයේ නොදුටු පැතිකඩ ගැන. හිස රදේ කියන කාරණාව ගත්තම බොහෝ දෙනෙක් දන්නවා හිස රදේ කියලා කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඔබ නොදන්නා වූ කරුණු කාරණා රැසක් මේ හිස රදය තුළ සැඟවිලා තියෙනවා. මොකක්ද හිස රදය? ඒ ගැන කතා කරන්න තමයි අපි අද ලකලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් නොදුටු පැතිකඩ ගැන කතා කරන්නට මත්තෙන් වෛද්‍යතුමනි, මම කැමති ප්‍රථමයෙන් ඔබතුමාගෙන් අහලා දැනගන්න මේ හිස රදය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔව් සංදීපනි, හිස රදය කියන්නේ හිස රදේ තියෙන විදිය බැලුවම සමහර කියයි ඇස් යටින් රිදෙනවා, නළල රිදෙනවා, ඔළුවේ දෙපැත්ත රිදෙනවා, ඔළුවේ පිටිපස්ස රිදෙනවා. ඉතින් මේක මේ විදියට තමයි හිස රදේ සමාජයේ හඳුන්වන්නේ. ඔව් වෛද්‍යතුමනි. එතකොට මේ හිස රදය කියලා කියන්නේ රෝගයක්මද වෛද්‍යතුමනි? හිස රදේ රෝගයක්ම කියලා කියන්න බෑ. මේක රෝගී අවස්ථාවක්. ඒ කියන්නේ රෝගයක ලක්ෂණයක් පෙන්වන්න කිරීමක්. ඔව්, හිස රදය කියලා කියන්නේ රෝගයක් නෙවෙයි. ඔබ හිතාගෙන හිටියා නම් ඒ රෝගයක් කියලා අදේ නිවැරදි කරගන්න. හිස රදය කියලා කියන්නේ රෝගී ලක්ෂණයක්. එතකොට මේ හිස රදය සාමාන්‍යයෙන් අපි අවුවේ ගියාට පස්සේ ටක් ගාලා හිස රදේ කියලා හැදෙනවා. නේද? ෆෝන් එක ගොඩක් බලුවම හිස රදේ කියලා පීඩා විඳිනවා. හැබැයි මේ කරුණ වලට අමතරව වෛද්‍යතුමනි, ඇයි මිනිස්සුන්ට හිස රදේ හැදෙන්නේ? ඔව් සංදීපනි, හිස රදය ඔබ කිව්වා වගේ සාමාන්‍ය දෙයක් තමයි. ඔය දැන් අවුවේ ගියාම අවු රස්නියට හිස් කබල රත් වෙනවා. හිස් කබල රත් වුණාම සාමාන්‍යයෙන් ඒ හිස් කබල මත ඇති ඒ නහර ස්නායු සම යම් කිසි පීඩනයකට ලක් වෙනවා. ඒ අවස්ථාවවලදී තමයි ඒක හිස රදයක් හැටියට සාමාන්‍ය වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒක රෝගී අවස්ථාවක් නෙවෙයි. ඒකට බිය යුතු නැහැ. ඔව් වෛද්‍යතුමනි. එතකොට මීට අමතරව හිස රදය ඇතිවීමට බලපාන්නා වූ යම්කිසි හේතු සාධක තියෙනවද? ඔව්. දැන් මේක හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පෙන්වුම් කරන්න පුළුවන් හිසේ යම් කිසි පීඩනයේ වෙනසකට. හිස් කබල තුළ යම් කිසි පීඩනයක් තියෙනවා. ඒ පීඩන තත්ත්වය සමතුලිත නොවුනාම හිස රදය ඇති වෙනවා. ඒ වගේම හිසට සිදුවන යම් කිසි අනතුරකදී ළඟට විස බීජ ආසාදනයකට ළඟට මොළයට ඒ ලේ ගමන් කිරීම ස්නායු ගමන් කිරීමේදී ඇතිවන යම් බාධා හිසක නොවන ගෙඩි වගේ දෙකදී
මේ හිස රදේ හැදෙන්න පුළුවන්. ඒ වගේම ඇස්පෙනීම අපි ඉතා අපහසුයෙන් යම් දෙයක් බැලීම. ඒ කියන්නේ ඉතා අපහසුයෙන් බලන්නේ පෙනීමේ දුර්වලතාවය. අකලට. එවැනි අවස්ථාවකදී හිස රදේ හැදෙන්න පුළුවන්. සහ දන්තා බාධ. පොළ යම් රෝගී අවස්ථාවලදී ස්නායු අර පීඩනයට පත් වෙන අවස්ථාවකදී හිස රදේ හැදෙන්න පුළුවන්. වගේම අධික රුධිර පීඩනය වැනි අවස්ථාවල සහ ආමාශය තිවන යම් රෝගී තත්ත්වයන්. උදාහරණයක් ඇටියට ගත්තොත් ඔය ආහාර දිරවීමේ අපහසුතාවය. එවැනි අවස්ථා ඇති වෙන්නේ හුඟක් විට ඔය මේ අජීර්ණ කියලා අහලා ඇති. ඒ අජීර්ණ වගේ අවස්ථාවකදී මේ හිස රදේ හැදෙන්න පුළුවන්. සහ මුත්‍රා ආබාධ වගේම ඔය අම්ල පිත්ත කියන්නේ මේ ગેස්ට්‍රයිටිස් වගේ රෝගී අවස්ථාවකදී හිස රදේ හැදෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව අපි වේදනා නාශක පාවිච්චි කරාම ඒ තුලත් මේ හිස රදේ දිගටම ඉතා තදින් ඇති වෙන අවස්ථා තියෙනවා. එන්න මේවා තමයි හිස රදේ හැදෙන්න හේතු හැටියට සාමාන්‍ය කියන්න පුළුවන්. ඉතින් දැන් ඔබ දන්නවා ඇයි මේ හිස රදය ඇති වෙන්නේ කියලා. සමහර වෙලාවට අපි අවධානය යොමු කරන්නේ නැති කරුණු කාරණා නිසා මේ හිස රදයට අපි ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම කියවන්නේ මුලින්ම අපි කතා කරන්නේ හිස රදේ නොදොටු පැතිකඩ ගැන කියලා. දැන් අපි කතා කරන්න යන්නේ ඒ කාරණාව ගැන. වෛද්‍යතුමනි, මම අහලා තියෙනවා මේ හිස රදේ දීර්ඝ කාලීනව පැවතීම තුළින් සමහර අවස්ථාවන් වල භයානක තත්ත්වයන් වලද මිනිස්සුන්ට ගොදුරු වෙන්න වෙනවා කියලා. ඉතින් මේ හිස රදේ නොදොටු පැතිකඩ ගැන මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් සංදීපනි, ඔබ හරි. මේක සමාජයේ කතා නොවන දෙයක්. ඒ නිසා තමයි ඇත්තටම අපි කතා කරන්නේ. මේ අපේ සාකච්ඡාවේ වැදගත් කොටස මේක. මොකද කවුරුත් දන්නවා හිස රදේ කියන්නේ සාමාන්‍ය ඔය ඉස්සරල කිව්ව කාරණා අනුව සාමාන්‍ය හිස රදේ හැදෙනවා. වේදනාවක් ඇති වෙනවා කියලා. හැබැයි අපේ මිනිස්සු මේක ඒ තරම් දුරට සලකන්නේ නැහැ. මේකට මොකක් හරි වේදනා නාශකයක් පාවිච්චි කරලා ඒක යටපත් කරගන්න බලනවා. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අද කන්තෝරුවක වැඩ කරන පිරිසක් ගත්තොත් කාන්තාවන් ඒ විශාල පිරිසකට මේ හිස රදේ කියන තත්ත්වයෙන් පෙළෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාසල් වල අපේ ආදරණීය දරුවෝ බලන්න ඉස්කෝලේදී සමහර විට හිස රදේ හැදෙන උත්තර පිරිස් ඉන්නවාද. ඒ වගේම ඉස්කෝලේ අවසන් වෙලා ගෙදර යනකොට හිස රදෙන් සෑහෙන ළමයි පිරිසක් ගෙදර යනවා. ඒ ගෙදර ගිහිල්ලා ඇඳුම් ඉවත් කරන්නේ නැතිව ඒ කිය ඇඳුම් පිටින් දාඩිය පිටින් මේ ළමයි සමහර විට ඇඳට යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් කියනකොට අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕන අපේ ආදරණීයන් ගැන. දෙමව්පියන් හැටියට තමන්ගේ දූ දරුවන් ගැන ඊට වඩා සැලකිල්ලක් ඇත්තටම සැලකීම තියනවා නැත්තේ නැහැ. හැබැයි මේ සැලකිය යුතු සලකා බලන්නම අවශ්‍ය කරන දෙයක් තමයි මේ හිස රදේ කියන්නේ. මොකද අපි දැන් මේ දරුවෝ පාසල් යවන්නේ ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න පුළුවන් හිස රදේ හැදිච්ච අවස්ථාවක පාඩමක් කියලා දුන්නොත් ඒ පන්ති කාමරේදී ඒ පාඩමට හොඳින් අහුම්කම් දෙන්න පුළුවන්. ඒක දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද මේ හිස රදේ හැදුනොත්? ඒ වගේම තමයි රජයේ කාර්යාලයක හෝ වේවා පෞද්ගලික කාර්යාලයක හෝ වේවා මොකක් හෝ කාර්යාලයක මොකක් හරි රාජකාරියක යෙදෙන කෙනෙක් අපි කියමු ගෙදර වුණත් ඒ යම් කිසි කටයුත්තක නියැලී සිටින කෙනෙකුට මේ හිස රදේ නැත්නම් ඔළුවේ බරගතිය
එහෙමත් නැත්නම් ඔය මීග්‍රේන් ඉරුවා රදේ ඔය වගේ කියන කතා වලින් ඇති වෙන ඒ රෝගී තත්ත්වයක් ඇති වුණාම ඒ ඇයිට තමන්ගේ කාර්ය කරගන්න පුළුවන්ද කියන එක කල්පනා කරන්න බලන්න ඕන දෙයක්. මේ ගැන විශේෂයෙන් අවධානය කාගෙත් යොමු විය යුතුයි. විශේෂයෙන් දෙමව්පියෝ තමන්ගේ දරුවන් කෙරෙහි තමන්ගේ බිරිඳවරුන් කෙරෙහි ඒ ස්වාමීන් ඒ වගේම බිරිඳවරු තමන්ගේ ස්වාමියා සහ දරුවන් කෙරෙහි මේ ගැන සොයා බැලිය යුතුයි. ඒ වගේම පාසලේ ගුරුවරුන්ද දරුවන් කෙරෙහි එහෙම අවධානය යොමු කරන එක ඉතාමත්ම වටිනා දෙයක්. මේ ඉසරදේ කියන මේක රකුසෙක් හැටියට අපිට කිව්වත් නිවැරදි. හේතුව ඒ තරම්ම ජීවිතයට අවදානම් තත්ත්වයක් උදා වෙනවා. ඉසරදය කාලයක් තිස්සේ තියෙනකොට අවසානයේ ඔබ දන්නවා ඇති සමහර අවස්ථාවල මේ පරීක්ෂණ මගෙන් හොයාගෙන තියෙනවා. සමහර අයට පිළිකා තත්ත්වයන් තියෙනවා. සමහර අයට හිස් කබල සම්පූර්ණයෙන් මේ හිස් කබල තුල මහ විශාල ගෙඩි ඇති වෙලා තියෙනවා කියලා අහලා ඇති. එහෙම ඔපරේෂන් කරපු අවස්ථා තියෙනවා. ඒවා ඉවත් කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ඉසරදේ හැදුනහම දැන් අධිරුධිර පීඩනය නැත්තම් අපේ සාමාන්‍ය රුධිර පීඩනයක් තියෙනවා. මේක අසාමාන්‍ය තත්ත්වයකටපත් වෙනවා. ඉසරදේ හැදෙනවා කියන්නේ ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවල සමහර විට නහරයක් පුපුරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔය පැරලයිස් වෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. අනිත් එක බලන්න දැන් මේ ඔය ආමාශයේ දැන් ඔය ગેස්ට්‍රයිටිස් කවුරු හඳුන්වන නම ગેස්ට්‍රයිටිස් අපේ අම්ල පිත්ත කියන එක මේ රෝගී තත්ත්වයෙන් 160කට වැඩි පිරිසක් අද ගත්තාම ගෙදර ගත්තොත් ගෙදර වැඩි පිරිසක් ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඉතින් ગેස්ට්‍රයිටිස් නිසා කොයි තරම් දුක් විඳිනවද? ඉතින් මේකත් හිසරදයක්. ඒ නිසා මේ වැනි තත්ත්වයන් ඇති නොවෙන්න වැඩිහිටියෝ එහෙම නැත්නම් වගකීම යුතු අය නැත්නම් තමන් තේරුම් අරගෙන මේක සඳහා මූලික වශයෙන් මේ හැදීගෙන එනකොට ප්‍රතිකාරයක් කළ යුතුයි. හැබැයි ඉසරදය නැහැයි කියලා ඉසරදයක් හැදෙන්නේ නැහැයි කියලා අම්ල පිත්ත හැදෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ગેස්ට්‍රයිටිස් කියන එක හැදෙන්න පුළුවන්. හැබැයි ඒකේදී මේ ગેස්ට්‍රයිටිස් වලට ප්‍රතිකාරයක් නෙවෙයි ඉසරදේ සුව කර ගැනීම. ඉසරදේට සුව මේ ප්‍රතිකාරයක් තමයි ગેස්ට්‍රයිටිස් සුව කර ගැනීම. ඒ වගේම තමයි දැන් අධිරුධිර පීඩනය සුව කර ගැනීම හිසරදේට ප්‍රතිකාරයක්. හිසරදේ සුව කර ගැනීම අධිරුධිර පීඩනයට ප්‍රතිකාරයක් නෙමෙයි. ඒ වගේම තමයි අනිත් පැත්ත දැන් පිළිකා වගේ තත්ත්වයක්. ඒක බය වෙන්න එපා. මේ හැම කෙනෙකුටම හිසරදේ හැදිලා තියෙන හැම කෙනෙකුටම පිළිකාවක් හැදෙනවා කියලා. නමුත් එහෙම නොවේ කියන්නේ කොහොමද? අද තියෙන සමාජ තත්ත්වය බලනකොට එහෙම නොවේ කියන්නේ කොහොමද? අද කොච්චර පිරිස් ඉන්නවද මේ දැන් මේ නොඑක ආකාරයෙන් මේ අපේ හෙළවෙදක මේ නෙවෙයි වෙනත් වෛද්‍ය කර්මවල බෙහෙත් විස වෙලා මිය යනවා. ඒ සංකූලතා ඇති වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන අය කොච්චර ඉන්නවද? ඒ තත්ත්වය ඇයි උදා වෙන්නේ? උදා වෙන්නේ සමහර විට මේ සාමාන්‍ය ඉසරදයක් තියෙනවා. ඒක දිගට තියෙනවා. අවුරුදු ගණන් තියෙනවා. ඊට පස්සේ සමහර විට ඒකට ඉහළ ප්‍රතිකාරයක් ගන්න ගියේ අවස්ථාවල වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපිට නොපෙනෙන පැතිකඩ හැටියට මේ කරුණු පිළිබඳව විශේෂයෙන් සමාජයේ කොයි කවුරු වුණත් දැනුවත් වීම ඉතාමත්ම වටිනවා. එහෙම දැනුවත් වෙලා මේකට අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුයි. යම් කෙනෙකුට හිසරදයක් තිබේ නම් ඒ හිසරදයට ඒ සුදුසු අවස්ථාවේ සුදුසු වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න ඕන.
එහෙම නැතුව මේ මේ ඉස්සර දේ තියෙනයි කියලා අපේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී යම් කිසි බෙහෙත් ඖෂධ වෙළඳසැලකට ගිහිල්ලා ආගෙන් හරි මේ හොඳ තෙලක් මොකද්ද හොඳ බෙහෙතක් මොකද්ද එහෙම අහලා බෙහෙත් අරගෙන මේ හොඳ වෙන්නේ ඒක ආයුර්වේදය කියලා හිතාගන්න කවුරු හරි ඒ වගේ හිතනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. බෙහෙත් වෙළඳසැලකින් කවුරු හරි බෙහෙත් අරගෙන ඒකෙන් ප්‍රතිකාරය අරගෙන මොන අසනීපයක් වුණත් සුව වෙන්නේ නැත්තම් ඒක ආයුර්වේද ප්‍රතිකාරය හැටියට සැලකීම සම්පූර්ණයෙන් වැරදි. ආයුර්වේද ප්‍රතිකාරයක් නම් සුදුසුකම් ප්‍රතිකාර කළ යුතුයි. එහෙම නැතුව ඒක ප්‍රතිකාරයක් හැටියට අපිට පිළිගන්න බෑ. ඔව් වෛද්‍යතුමනි, ඊටමත් පැහැදිලි හිසරදේ නොදුටු පැතිකඩ කුමක්ද කියලා. අන්නේ නිසාමයි අපේ නොසලකා හරින්නේ නැතුව හිසරදේ කියන මේ කාරණාවට අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඔබ දන්නවා හිසරදේ කියන්නේ මොකක්ද? ඒ වගේම මේ හිසරදේ ඇතිවන්නා වූ කරුණු කාරණා සහ හිසරදේ නොදුටු පැතිකඩ ගැන. ඒ වගේම ඔබ දැනගත යුතු තවත් කාරණාවක් තමයි එහෙනම් මොනවද හිසරදේට තියෙන ප්‍රතිකාර? ඔබේ වචනයෙන් කියවොත් gedara ප්‍රතිකාර. වෛද්‍යතුමනි, හිසරදේට තියෙන gedara ප්‍රතිකාර මොනවද? gedara ප්‍රතිකාර හැටියට බලනකොට අපි මෙන්න මේක මුලින් සාකච්ඡා කරේ. අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මොකද්ද මේ හිසරදය කියන්නේ? යම් කෙනෙකුට දරුවෙකුට නැත්නම් තමන්ගේ බිරිඳට නැත්නම් ස්වාමියාට මේ හිසරදේ වැරදිලා තියෙනවා නම් ඒක සුළු කොට හිතන්නේ නැතුව ඒ හිසරදේ හැදෙන කෙනාට නිදහසේ පොඩ්ඩක් ඔළුව තියාගන්න දීලා මේක සුව එනවයි කියලා හිතන්නේ නැතුව ඒක සම්බන්ධයෙන් යම් කිසි ප්‍රතිකාර ක්‍රමයකට අවතීර්ණ වීම gedara ප්‍රතිකාරයක් හැටියට මම දකිනවා. ඒත් එක්කම මේක ගැන පොඩි හැඳින්වීමක් ඔබ කල්පනා කරලා බලන්න. අපේ රටේ ආර්ථිකය මෙන්ම gedara ආර්ථිකය රටේ ආර්ථිකය හරියන්නලා ආර්ථිකය ඇති වෙන්න නම් gedara ආර්ථිකය එහෙම නැත්නම් පෞද්ගලික ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්න ඕන. ඒකට පෞලේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කවුද? බිරිඳ හෝ සැමියා නැත්නම් දෙදෙනාම. එහෙමනම් ඒ දෙදෙනාගේ මනස නිරවුල්ව තියෙන්න ඕන. මනස නිරවුල්ව නැත්නම් කොහොමද ඒ ආර්ථිකය හරි නැත්නම් කාමයේ හරි පවතින්නේ? ඒ නිසා මේ හිසරදය සම්පූර්ණයෙන් ඔය කිව්ව සාමයට ආර්ථිකයට වගේම අධ්‍යාපනයට රැකියාවට සෞඛ්‍ය තත්ත්වයට හැම දෙයකටම බලපාන. එම නිසා gedara ප්‍රතිකාර කියන්නේ විශේෂයෙන්ම ඒ ගැන සැලකිල්ලක් දැක්වීම ඕනේ. දෙවනුව මේ සඳහා යම්කිසි තමන්ගේ ආට හෝ සුඛීයන්ද යම්කිසි හිසරද වේදනාවක් වෙනවා නම් ඒක හිසේම ඇති වෙන්න ඕනේ නැහැ. හිස මුදුනේම ඇති වෙන්න ඕනේ නැහැ. හිසේ කොයි පැත්තේ හරි නැත්නම් ඇස් යට රිදෙනවා නම් හරි කොයි විදියට හරි වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාවට මූලික වශයෙන්ම අපි කල යුතුයි gedara තියෙන යම් කිසි තෛලයක් භාවිතා කරන්න ඕනේ. සෑම gedarakම මං හිතන්නේ හිසර දාන්න තෙල් ටිකක් නැත්තේ නෑ. අඩු වශයෙන් පිරිසුදු පොල් තෙල් ටිකක් ඔළුවට දාලා පිරිමදිනවා නම් ඒක හොඳයි. අද නොවෙනම දේ තමයි ඒක. අපි බලනවා අපේ ලක්ෂණ ගැන. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කොච්චරවත් අපේ කොණ්ඩේ බලනවා. ඒ වගේම ඇහි බැමි නැත්නම් මූණ. ඉතින් මේ ඇහි බැමි මූණත් මේ කොණ්ඩයක් තියෙන්නේ මෙතනින් උඩ. මේ හිස් කබල මේ ටිකේ තියෙන්නේ. එහෙමනම් ඒක ඇතුලේ තියෙන වේදනාවට තමයි ඉස්සර වෙන බෙහෙත් කරගත යුත්තේ.
මොකක් හරි තෙලක් කුඩා කල සිටම භාවිතා කරන්න පුරුදු වීම. ඉතාමත්ම යෝගී කියන එක තමයි මම දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු හැටියට දෙන උපදේශය. අද නොවෙන්නෙම ওই තෙල් භාවිතාව. තෙල් ටිකක් ගන්න කැමති නැහැ. අඩු වශයෙන් මම යෝජනා කරනවා. රාත්‍රියට මේ හවසට තෙල් ටිකක් දාගන්න. එතකොට උදේට ඉතින් අනේ ගමනක් බීම නම් තෙල් නොදා ගියට ප්‍රශ්නයක් නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. නමුත් අද තෙල් පාවිච්චි නොකරන නිසායි මම මේ යෝජනාව කරන්නේ. විශේෂයෙන් තමන්ගේ දූ දරුවන්ට නම් අනිවාර්යෙන් හිසට තෙල් ටිකක් දාන්න පුරුදු වෙන්න. දැකලා තියෙනවා සමහර අම්මලම තමයි කියන්නේ තෙල් ටික දාන්න එපා. කොණ්ඩේ ඇලිලා තියෙනවා. පාසල් දූ දරුවෝ හිසට තෙල් ටිකක් දාලා හිස පීරලා යවන්න බලන්න. ඒක gedara ප්‍රතිකාරයක් හැටියට මට කියන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඔය සෙම නිසා හිස රදේ හැදෙන්න ඉඩ තියෙනවා. එවැනි අය සෙම තියෙනවා නම් ඔය ගොටුකොළ තියෙනවනේ. ගොටුකොළ ඉතාමත්ම හොඳයි. මම වෛද්‍යවරයෙකු හැටියට අත්දැකීමෙන් කියන්නේ මා ළඟට එන හුඟක් පිරිස් කියනවා අපි ළඟ කොළ කැඳක් තියෙන නිසා ඔය ගොටුකොළ කැඳ බිව්වහම සෙම වැඩි වෙනවා කියලා. ඒ සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් නෙමෙයි මේක. ඉතින් කොහොමද ගොටුකොළ කැඳ බිව්වහම සෙම වැඩි වෙන්නේ? ඒ නිසා තේරුම් ගන්න මේ කොළ කැඳ හැදීමේදී පීලෙල කිරීමේදී ගොටුකොළ විතරක් භාවිතා කරනවා නම් එහෙම වැඩි වෙන්නේ නැහැ. නමුත් වෙනත් ඒකට සෙම වැඩි වෙන වර්ග දාලා ඔය වෙන කොළ වර්ග 7-8ක් දාලා ඒක කසාය කැඳක් හැදුවා. ඒකෙදි සමහර විට සෙම වැඩි වෙන්න පුළුවන්. අපි කියන්නේ නෑනේ කසාය කැඳ හදන්න කියලා. අපි කියන්නේ ගොටුකොළ කැඳ ඉතාමත්ම හොඳයි. දැන් ඒ වගේම රතු ලුණු පාවිච්චි කරන්න. රතු ලුණු පාවිච්චි කිරීම තුළ සෙම් තත්ත්වයන් අඩු වෙනවා. ඒ නිසා ඔය හිස රදේ අඩු වෙන්න පුළුවන්. මොකද පීනස්වැනි හේතුන් මත හිස රදේ ඇති වෙනවා. ඒකට පීනසට ඉතාමත්ම හොඳ දෙයක් රතු ලුණු සහ ගොටුකොළ. නිසා ඒවා පාවිච්චි කරන්න. මේ වගේ ගෙදරදී කරන්න පුළුවන් දේවල් තව ඉතින් බෙහෙත් කියන්න ගියොත් ඒක මං හිතන්නේ ලෙඩක් කරගනී තව. ඊට වැඩි හොඳයි මේ වගේ. ඔව්. හිස රදේ බොහෝ කරුණු කාරණා අපි මෙයින් පැහැදිලි කරලා තියෙනවා. නමුත් හිස රදේ නිසා ඇතිවන්නා වූ භයානක තත්ත්වයන් මොනවද කියලා අපි ඔබ හමුවට අරගෙන එන්නේ ඊළඟ කොටසේදී. ඉතින් ඊළඟ කොටසේ හමු වෙනතුරු අපිත් එක්ක ආදරයෙන් රැඳලා ඉන්න. මේ හෙළ වෙදකමේ මහගෙදර